හරි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ පොතක් බයින්ඩින් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ පොත් තුනම එක පොතකට බයින්ඩ් කරන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ එකක් බයින්ඩ් කරනකොට ලොකු ස්ටේපර් එකක් ඕන. මොකද මේක ස්ටේපර් කරලා තමයි මේක බයින්ඩ් කරන්න ඕනේ. මොකද මේක ශක්තිමත්ව තියෙන්න ඕන නිසා. මේක අත්‍යවශ්‍ය පොතක්. මේ පිට කවරමයි මට දාන්න වෙන්නේ. ඒ නිසා මේ පිට කවරෙත් කලවලා මේකම තමයි බයින්ඩින් එක කරන්නේ. අලුතෙන් පිට කවර දාන්නෙත් නෑ. ඒ නිසා මම මේ පොත් තුන එකට තියලා බයින්ඩින් එකක් කරන හැටි ඔයාලට කියලා දෙන්න. මොකද මම මේක කියන්න හේතුව ඔයාලගේ ගෙදර දොරේ දරුවන්ගේ පොතක් බයින්ඩින් කරගන්න ඕනකොට ඔයාලා මේක අරගෙන ගොඩාක් තැන් වලට යනවා. ඒ ගිහලා ලොකු මුදලක් දීලා තමයි බයින්ඩින් එකක් කරගන්න වෙන්නේ. නමුත් මම මේ කියලා දෙන විදිහට ඔයාලට ගෙදරදීම හැකියාවක් තියෙන කෙනෙකුට මේක කරගන්න පුළුවන්. ඉතින් මම මේ කරන හැටි ඔයාලට කියන්නම්. මේකට මේ වැඩේ කරනකොට ඉතින් පොඩි බඩු නම් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගම් එකක් ඕන වෙනවා. මේක මොකද මේ කවරේ අලෝ ගන්නත් ඕන. ඒ නිසා මේ වගේ ගම් එකක් ඕන වෙනවා. එතකොට කටර් එකක් ඕන වෙනවා. මේක තලා ගන්න මේක ශක්තිමත් මේකට මිටියක් ඕන වෙනවා. මේකේ හරියට අල්ලගන්න අඬුවක් ඕන වෙනවා. අපිට මේක අවශ්‍ය වුණොත් මේක හීට් කරලා ගම් එක දාන්න ඕන වුණොත් අපිට මේ වගේ හීට් ගන්න එකකුත් ඕන වෙනවා. නමුත් මේකට අවශ්‍යම වෙන්නේ නැති වෙයි. අවශ්‍ය වුණොත් මම පාවිච්චි කරනවා. ඒ නිසා මම හීට් ගන්න එකත් මේ විදිහට ගන්නවා. අනිත් එක තමයි මේ වගේ ලොකු ස්ටේපර් එකක්. මේ වගේ ලොකු ස්ටේපර් එකකින් මේක කරන්න පුළුවන්. නමුත් මේ ස්ටේපර් එකට මේක බෑග් කරන්න මොකද මේක හරි ලොකුයි. ඉතින් නෑ. මේ තරම් ප්‍රමාණයට ස්ටේපර් එන්නේ නෑ. ඒ නිසා මට මේක කරන්න ඕන නිසා මම ස්ටේපර් එකක් වෙනුවට මේ වගේ කම්බියක් නමලා මේ වගේ කම්බි කැල් දෙකක් නමලා මම මේකෙන් තමයි මේක රඳව ගන්න ස්ටේපර් එකක් විදිහට මම මේක පාවිච්චි කරනවා. මේ විදිහට කටුව ගහලා මේක කටුව ගහගන්න අපට ඕන වෙනවා මේක හිල් කරගන්න ඕන. ඒ නිසා මම මේකට මේ විදිහට ඩ්‍රිල් එකක් පාවිච්චි කරනවා. මේ ඩ්‍රිල් මැෂින් එකකින් තමයි මේක හිල් කරගන්න ඕනේ. අනිත් එක තමයි මේ ඩ්‍රිල් මැෂින් එකකින් පාවිච්චි කරාට මේ බොහෝ දුරට මේකේ කටු එන්නේ චූටේ වෙන්නේ නැහැ හීනේ වෙන්නේ නිසා මම මේ වගේ පොඩි කටුවක් හදාගත්තා විදලා. මොකද මම මේ වගේ වක් කරන නිසා මට මේක අවශ්‍ය වෙන නිසා මගේ ව්‍යාපාරයක් මම මේක කරන නිසා මට මේක ඕන නිසා මම මේ හදාගෙන තියෙනවා. ඉතින් දැන් මම මේකට සම්බන්ධ කරගන්න ඕන. සම්බන්ධ කරගෙන මම ඉතුරු වැඩ ටික කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියන්න. මට මේ වගේ ගම් ටේප් එකකුත් ඕන වෙනවා. ඒකත් මම මේ සයිඩ් එකකින් තියාගන්න. මේ අවශ්‍ය කරන ඒවා ටික මම මේ සයිඩ් එකකින් තියාගන්න. අවශ්‍ය වුණොත් අපි රූලර් පාවිච්චි කරන්න ඕන වුණොත් අපි රූලර් අපිට මේකට අවශ්‍ය වෙයි. ඒකත් අපි තියාගන්න. ඊට පස්සේ අපි මේක කරන්නේ කොහොමද කියලා බලමු. අපි මේ ඩ්‍රිල් කටුව අපි මේකට හයි කර ගන්නවා. හයි කරගෙන පොඩ්ඩක් හද කර ගන්නවා. ඒකත් අපි පැත්තෙන් තියමු. දැන් අපි පොත හදා ගන්න ඕන. හරි. අපි දැන් මේ පොත හදාගමු. මේකේ අපි මේක ගලවන්න ඕනේ. ඒකත් අපි පැත්තකින් තියමු.
මේක අපි හොඳට සුද්ධ කරගන්න ඕන. මොකද ඊළඟේ බයින්ඩින් එක කරනකොට මේවා අලව ගන්න ඕනේ. ඒ නිසා අපි මේක සුද්ධ කරගන්නවා. ඊට පස්සේ අපි දැන් මේක හරියටම කෙරෙන්න ඕනේ නිසා මෙහෙම අපි මේ පොත් මේ විදිහට තියාගන්න. අපට පුළුවන් මේක පොඩ්ඩක් මෙහෙම ක්ලිප් කරලා මෙහෙම අල්ලගන්න. ඒකට පොඩ්ඩක් පොතේ එහාට මෙහාට වෙන එක අඩු වෙනවනේ. ඒකට අපි මේක අල්ලා ගැනීමේ හැකියාව වැඩි මෙතන ගන්නට ගන්න පුළුවන්. ඒ නිසා අපි මේවා ක්ලිප් කරලා තියා ගන්නවා. එයාලට මේ කවරෙත් ඕන කිව්ව නිසා අපි මේ කවරෙත් මේ විදිහටම පාවිච්චි කරන්න එක ගන්න ඕනේ. ඒ නිසා අපි මේ කවරේ පරිස්සමෙන් මේක ගලවලා ගන්න ඕනේ. මොකද මේකේ පොලිසිය මහත්තයෙක්ගේ සේවා කාලේ මෙයාගේ ජීවිතයේ සියලුම විස්තර මේක තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක පරිස්සමෙන් හදන්නත් ඕනේ. අපි මේක කට් කරලා ගන්න ඕනේ. අපි මේක මෙහෙම කට් කරගමු. මම ඒකයි අපි පොඩ්ඩක් මේකට ඕන වෙනවා කියලා කියන එක ගන්න කියලා කට් කරගන්න ඕනේ. කට් කරගත්තා. ඊට පස්සේ මේ අනවශ්‍ය කැලේ ටික අයින් කරන්න ඕනේ. නැවත කන්නේකට අලුත් කාඩ් එකක් දාලා අලුත්ම පොතක් විදිහට මට හදන්න පුළුවන්. නමුත් එයාලට මේක කරන එකම අවශ්‍ය නිසා මම මේ විදිහට ඊට පස්සේ අපි මේක ඩ්‍රිල් එකක් මගින් මාර්ගෙන් මේක අපි අවශ්‍ය ගානට විද ගන්න ඕන. මොකද මේ අපි දැන් මේ ඩ්‍රිල් එක පාවිච්චි කරන්න ගන්නේ. මේ වගේ වැඩක් කරනකොට පොඩි ආයුධ ටිකක් නම් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයාලත් බලන්න වැඩක් කරනකොට මේ වගේ යම් ආයුධ ඕන වෙනවා.
ඒවට අවශ්‍ය කරන ආයුධ සප්ලයි කරගන්න ඕන, සපයා ගන්න ඕන. ඉතින් මං ගාව මේවා තියෙනවා. මං ඒ නිසා මම මේක ඔයාලට කරලා පෙන්නන්නම්. අනිත් එක තමයි මේ හරියට ගානටම මේක තියාගන්න ඕනේ. මොකද ඇද වුණොත් අපිට ඊට පස්සේ මේක මොකවත් කරන්න බෑ. මොකද අපි මේක හිල් විදලා මේක ගානට තියාගන්න ඕනේ. මම මේ ලී කෑල්ලක් මෙහෙම තියාගත්තේ මොකද දැන් මේක මම හොඳ මේසයක් නිසා මේසයක වැඩ කරනකොට ඩ්‍රිල් එක කටුව වැදුනොත් මේක ඩැමේජ් වෙනවා. ඒ නිසා මම මේ වගේ එකක් පාවිච්චි කරනවා ලී කෑල්ලක්. ඒතකොට මම වැඩිපුර යන ඩ්‍රිල් කටුව වදින්නේ ඒ ලීයට. ඒතකොට මගේ මේසෙට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ විදිහට පාවිච්චි කරනවා. අපි ඊට පස්සේ මෙන්න මේ අපේ මේ ස්පේස් එක හදාගන්න මේක තියලා මාක් කිරීමක් කරගන්න ඕන. මොකද පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඩැමේජ් නොවන විදිහට මේ විදිහට හදාගන්න ඕන. මේ ඩ්‍රිල් කට්ටෙන් අපි විද ගන්න දැන් යන්නේ. දැන් හරි අපි දැන් මෙතන මාක් කරගත්ත එකේ අපි මේ විදිහට ගානට තියලා මේ විදිහට ඩ්‍රිල් කරගන්න. අනවත අපිට හදන්න බැරි නිසා මේකට ප්‍රශ්නයක් නෑ. අපිට ඒක කට් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මම මේක හිල් දෙක විදගත්තා. මේ විදිහට මේ බයින්ඩින් එක කරගත්තා. හිල් විදලා මම ගත්තා. දැන් මේ පැත්තෙන් මේක මතුවලා තියෙන්නේ නේ. දැන් ඔයාලට පේනවා ඒක මම අවශ්‍ය විදිහටම විදගත්ත. මේ දැන් ඒක අනිත් පැත්තෙන් මතුවලා තියෙන්නේ. අපි මේක නිතියේ ආධාරයෙන් මේක මෙහෙම නමා ගන්න ඕන. මේකත් අපි නිතියේ ආධාරයෙන් මේ විදිහටම නමා ගන්නවා. මේකත් අපි මේ පැත්තට මේක ගැලවෙන්න දෙන්න නමා ගත්තා. right. දැන් වාට පේනවා මේක ශක්තිමත්ව ශක්තිමත් ලෙස දැන් පොත හැදිලා තියෙනවා. ඒ නිසා දැන් අපිට මේක පෙරරන්න කරන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක පොත විදිහට දැන් තියෙනවා. බලමු මේක දැන් ඉතුරු ටික අපි කරගන්න ඕනේ. මේක පොත බයින්ඩ් කරන්න ඕන. හරියටම මේවා කාන්ට කපලා කරලා අපි ඒ ටිකක් කරන්න හැටි බලමු. දැන් මේකට අපි ඊට පස්සේ මේවා මේ අවශ්‍ය කිව්ව නිසා මේවා තිබ්බේ නැත්නම් අපි මම මේක පොත හදනකොට මේවා ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කළ ප්‍රමාණිකව කරන්නේ. නමුත් මෙයාලගේ මේ
මේ පොත අවශ්‍යතාවයක් තියෙනවානේ මේ විදිහට කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම මේ විදිහට මේ පරණ කාඩ් එකක් පාවිච්චි කරලා මේ විදිහට කරේ. නැත්නම් මේකට අලුතෙන් කාඩ් දාලා අපි ලස්සනට මේක නිර්මාණය කරන්න පුළුවන්. නමුත් දැන් ඔයාට මට ඕනුනේ පරණ දෙයක් අලුත් මේ තවත් කීපයක් එකතු කරලා ඔයාට මේක කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න තමයි මට අවශ්‍යතාවය. මේකෙදී ඔයාට අමතරව වියදම් කරන මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට ස්ටෙපර් එකක් පාවිච්චි නොකරන එකක් ස්ටෙපර් එකක් පාවිච්චි කරලා කරන්න බැරි එකක් මේ විදිහට ෆිල් කාඩුවක් පාවිච්චි කරලා මේ විදිහට ඔයාට පොත දැනගන්න පුළුවන්. ඉතින් දැන් මේක ඉතුරු ටික මම ඔයාලට කරලා හැටි පෙන්නන්නම්. ඊපස්සේ අපි මේ විදිහට මේ ගම් එක අරගෙන මේ විදිහට ගහනවා. සාමාන්‍ය ප්‍රමාණයක් ගාලා වෙලා වේලෙන්න තියන්න ඕන. මොකද මේක මේ අපි දෙපැත්තෙම ගාලා වෙලා වේලෙන්න තියලා තමයි මේක අලවන්න ගන්න. ඒ නිසා මේක මේ විදිහට ගාලා පැත්තකින් තියලා මේ විදිහට පැත්තකින් තියලා පොඩ්ඩක් වේලෙන්න. ඊට පස්සේ අපි මේ වගේ කෑල්ලක් හදාගත්තා. මේකද මේක මේ කොලර් එක වගේ මේ විදිහට දාන්න ඕන නිසා අපි මේ වගේ කෑල්ලක් හදා ගන්නවා. හදාගෙන මේකෙත් මේ විදිහට මේ ගම් එක ගන්නවා. හරි අපි මේ විදිහට ගම් එක ගාලා මේක පොඩ්ඩක් වේලෙන්න තියමු. වේලෙන්න තියලා වෙලා ඊට පස්සේ ඊළඟ වැඩේ කරමු. එතකම මම වීඩියෝ එක දික් වෙන නිසා මම පොඩ්ඩක් මේ විදිහට අතර කරලා තියා ගන්න.
හොඳයි. දැන් මේක වේලිලා ඇති. දැන් මේක අතේ ඇලවෙන්නේ නැහැ. මේකත් ඒ විදිහටමයි අතේ ඇලවෙන්නේ නැහැ. දැන් මේක දෙපැත්ත වේලිලා තියෙන නිසා අපි මේක මේ විදිහට තියලා වෙලා මේකට සම්බන්ධ කරගන්නවා, අලව ගන්නවා. මේක අලව ගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන හොඳට ෆිනිෂ් එකට තියෙනවා. දැන් මේක අපිට පිට කවරේ හදාගන්න ඊට පස්සේ ලේසි. ඒ නිසා තමයි අපි මේ විදිහට ෆිනිෂ් වෙන්න හදාගන්නේ. දැන් මේකේ ෆිනිෂින් එක හොඳට තියෙනවානේ. දැන් මේ විදිහට එනවා. අපිට යහමයක් කරන්න පුළුවන් මේ විදිහට නමන්න කරන්න පුළුවන්. මේක අපි තව ගම් ටිකක් දාලා මෙතන වෙනම අරව ගන්න ඕන. මොකද මේක ගැලවෙන්න බලනවනේ. ඒ නිසා අපි ඒකට වෙනම වැඩක් කරනවා. මේ විදිහට නමා ගත්තේ මොකද මේකේ පිටුව මේ විදිහට නැමෙනකොට මෙතන මෙහෙම නැමෙන්න ඕන නිසා. ඒකෝට නැත්තම් මේක ගැලවෙන්න බලනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට නමා ගත්තේ. දැන් මේක ආයෙ ගැලවෙන්නේ නැහැ. මෙතන අපි ගම් එක දාලා මේකට සම්බන්ධ කරගත්තට පස්සේ ආයෙ මේක ගැලවෙන්නේ නැහැ. ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ අපි මේක පොත මේ පිට කවරේ කපලා අපි මේකට බස්සනවා. එහෙම තමයි කරගන්නේ. අපි මේ අර විදිහට මේකෙත් මේ විදිහට ගම් එක ගා ගන්න ඕන. මේකේ ඒ විදිහටම ගා ගන්නවා. අර මේක පොඩ්ඩක් මේක වේලෙන්න තියන්න ඕනේ. වේලිලාට පස්සේ අපි මේකට මේ මාළව ගමු. එතකම් පොඩ්ඩක් වේලනවා. දැන් මේ පැත්ත වේලිලා ඇති. දැන් මම මේක මේ විදිහට අලව ගන්නවා. කත කරලා පොඩ්ඩක් කත කරලා අලව ගන්න. ඒතකොට මේක හොඳට ලස්සනට ඇලවිලා හිටිනවා. ඒතකොට අපි දැන් වමු ඒ ඇලව දැන් අපි මේක නමලා තියෙන තැන මේක නමන්න ලේසි. නැත්තම් මේක ගැලවෙන්න බලනවා, ඉරෙන්න බලනවා. ඒ නිසා තමයි මම මේ විදිහට මේක මේ විදිහට නමලා හදාගත්තේ. දැන් මේක ශක්තිමත්ව තියෙනවා. මේ ගැලවෙන්නේ නැහැ නේ. ඊට පස්සේ අපි මේ පැත්තේ ඒ විදිහටම ගම් එක ආලේප කරගන්නවා. දා ගන්නවා. එතකොට අර විදිහටම මේකත් වේලෙන්න තියන්න ඕන.
ඔයාලට ඒක මේ විදිහට ගම් එක ගන්න මේක අර වගේම දෙකේම ගන්න ඕනේ. මේකට ඔය අයිස්ක්‍රීම් කෝටුවක් වගේ එකක් පාවිච්චි කරාට කමන්නේ මම මේ වෙලාවේ ඒ කෝටුවක් තිබුණේ නැති නිසා මම මේක මේ විදිහට පාවිච්චි කරේ. අයිස්ක්‍රීම් කෝටුවක් වගේ තියෙනවා හොඳ ලස්සනට ගන්න පුළුවන්. රයිට් මේකත් ගාලා ඉවරයි. මේක දැන් අපි ටිකක් වෙන්න තියෙනවා. හොඳයි දැන් මේක වේල්ලා ඇති. දැන් අපි මේකත් මේ විදිහටම තද කරලා හොඳට මේක අලව ගන්නවා. දැන් මේක හොඳට ඇලවිලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේක හොඳ ෆිනිෂ් එකකට තියෙනවා. දැන් මේක ගැලවෙන්නේ නැහැ. දැන් මේකේ පොත හැදිලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක මේ විදිහට ඉල්ල පාවිච්චි කරලා මේකේ ෆිනිෂ් එක ඒ කියන්නේ මේකේ පොඩ්ඩක් හැදින් දින එක ටික මම මේ විදිහට කපලා අයින් කරගන්නවා. මේ විදිහට කපලා අයින් කරගත්තට පස්සේ මේකේ ෆිනිෂ් එක හොඳට තියෙනවා. මේකේ දෙපැත්ත ගානට නැවලා තියෙන්නේ. මේ පැත්තත් එහෙමයි. දැන් මේකේ කිසිම අවුලක් නැහැ. දැන් තියෙන්නේ මෙයාගේ මේ දුන්න පිට කවරේ මේකට බට් කරන්න තියෙනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ මේ ඉද ප්‍රමාණය එයාගේ තිබුණු පොත සයිස් එක නෙමෙයි දැන් ලොකු සයිස් එකක් තියෙන නිසා මේක මේ විදිහට දාන්න බෑ. ඒකමදි. මේ විදිහට තමයි එන්නේ. ඒ නිසා මම පොත මේ විදිහට දෙනවා. අවශ්‍යයි කිව්වොත් මට මේක දෙකට කපලා මේ විදිහට මේක ඇතුළට දාන්න පුළුවන් නේද? මේ විදිහට දාලා යාට අවශ්‍ය දේ පොත දෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දුන්නේ ඔයාලගේ පරණ පොතක් බයින්ඩ් කරගෙන තවත් පොතක් සම්බන්ධ කරගෙන ඉස්කෝලේ ළමයින්ගේ පොත් තියෙනවා. ඒ පොත් ඉතින් මේක මේ විදිහට දාලා මේක කරාට පස්සේ ඕම් පොත මේ විදිහට හැදෙනවා. ඉතින් දැන් මේ පොත හැදිලා ඉවරයි. මේ කෑල්ලට මදි නිසා මම කරන්නේ මේ කෑල්ල මෙතනින් කපලා මේ කෑල්ලට මෙහෙම අලවලා සම්බන්ධ කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ ටික ඔයාලට මේක යාගේ අවශ්‍යතාවය විදිහට මේක මම ඒක කරලා දෙනවා. ඉතින් ඔයාලගේ දූ දරුවන්ගේ පොතක් හදා ගන්නකොට මොකක් හරි දෙයක් කරනකොට මේ වගේ දෙයක් කරලා ඔයාලටම පොතක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් මේක ආයෙ ගැලවෙන්නේ නැහැ. හොඳ ශක්තිමත්ව තියෙන පොතක්. මේ විදිහට තමයි පොත බයින්ඩ් කරන්නේ අපිට අවශ්‍ය කරන එක. මේක ඉතින් මේ පරණ පොතක් නිසා මේ විදිහට තියෙන්නේ. මේක ෆිනිෂ් කරන්න බෑ මොකද හේතුව මේ තේ අගට යනකම් ලියලා තියෙනවා. අපි මේක කට් කරොත් එහෙම මේවා ඔක්කොම කැපිලා යනවා. ඒ නිසා මේක ෆිනිෂ් කරන්න බැරි නිසා මම මේ විදිහට මේ පොත දෙනවා. මේ නැත්තම් මේක වටේට කට් කරා නම් ඊට වඩා ලස්සනට මේක එනවා. නමුත් මේක එහෙම කරන්න බෑ. ඒ නිසා හරිම ඔයාලට මම මේ කියලා දුන්න විදිහට ඔයාලට තමන්ගේම පොතක් හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. එහෙනම් ඉතින් මගේ YouTube එක බලවට බොහොම ස්තුතියි. ඔයාලා මගේ මේ ස්වයං රැකියා අත්දැක යන මේ channel එක subscribe කරලා මට help එකක් දෙන්න. තව අයට මේක බලන්න share කරන්න. share කරලා මගේ channel එක හොඳ ඉවස්ලා කණ්ඩායමක් ඉන්න channel එක බවට පත් කරලා දෙන්න. ඒක ඔයාලට පුළුවන් දෙයක්. ඒ නිසා පුළුවන් තරම් මේක ඔයාලගේ දන්න අයට share කරලා මට උදව් කරන්න. මම තව තවත් ඉස්සරහට හොඳ ස්වයං රැකියා
වීඩියෝස් මම ගේන්නම්. අනිත් එක මම ඊළඟට ඔයාලට ගේන්න යන සෙන්ටර් ව්‍යාපාරයේ විදිහට මම ඔයාලට සීල් එකක් හදලා ආදායම ලබා ගන්න කොහොමද කියන එක කවුරුත් කියලා දීලා නැති එකක්. සීල් එකක් කියන්නේ රටේ ඕනම කෙනෙකුට අවශ්‍ය වෙන ඉතාමත් අත්‍යවශ්‍යම දෙයක් තමයි සීල් කියන්නේ. ඒ සීල් එක ගැන ඔයාලට මම වීඩියෝ එකක් අරගෙන ඉන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.